ಕಿರಿತಿರೇವಾ ನವವಸರೆ ಕಿರಿತಿರೇವಾ ನವವಸರೆ මේ තමයි මගේ පුංචි අවුරුදු ලොක් එක. ඔන්න බලන්නකෝ. මේ පාර අවුරුද්දත් අපේ පවුලේ හැම දෙනාම හැම අවුරුද්දකදී මේ වගේම එක තැනකට එකට එකතු වෙලා සමරු විදිය තමයි මේ වීඩියෝ එකේදී මම අද ඔයාලට අරගෙන ආවේ. ඔන්න බලන්නකෝ ඔයාලගේ පවුල කට්ටියත් මේ විදිහට අවුරුදු සමරනවාද කියලා. මේක පුංචි අවුරුදු පාටියක්. මේ පාටියේදී කරන්නේ අපේ අම්මලාගේ පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ 8 දෙනාගේ පවුලනේ පවුලේ වැඩිමලාගේ ඉඳලා අවසානය දක්වා එක එක අවුරුද්ද ගානේ පාටි දානවා. කට්ටිය එකතු වෙලා කෑම බීම හදාගෙන ඇවිල්ලා සතුටින් hina වෙලා නටලා කාලා බීලා යන එක තමයි මේකෙදි සිද්ධ කරන්නේ. තව දෙයක්. මේකේ නිකම්ම කාලා බීලා නටලා කරලා යන්නේ නැහැ. ඇත්තටම මේකේ අපි සතුටු වෙලා කාලා බීලා අවසානයේ කරන දේ ඔයාලට මේ vlog එකේ අවසානයේදී බලා ගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. මම ඔයාලට කලින් කියවනේ මේකේ නිකම්ම කාලා බීලා කරලා යන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ අපේ පාටි ඉවර වෙලා අවසානයේ. ඉතින් අවසානයේ කට්ටියම මෙන්න මේ විදිහට පුටු දාගෙන වටේට ඉඳ ගන්නවා. ඊට පස්සේ එක එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. මෙතනදී අද දවස ගෙවුණු හැටි වගේම ඊළඟ අවුරුද්දේ ඊළඟ පාටිය ගන්න කොහොමද කියන එක ගැන හැමෝම එකපොතුවෙන් සාකච්ඡා කරන්න. ඉතින් ඊළඟ අවුරුද්ද වලට ලස්සන ලොග් එකක් බලන්න පුළුවන්. මොකද ඊළඟ අවුරුද්දේ අවුරුදු පාටිය තියෙන අපේ ගෙදර. දැන් සාකච්ඡාව ඉවර වෙලා දඩිබිඩි කෑවල මේ යන්නද ලෑස්ති වෙන්නේ? නැහැ චුට්ටක් බලන්නකෝ කට්ටිය මොකද කරන්න කියලා. ඉතින් හැමෝම තමන්ගේ වයසට වඩා වැඩිමල් කට්ටියට වැඳපු එක තමයි ඒ කරේ. ඇත්තටම මම බ්ලොග් එකක් කරන් හිතේ තියන් ගිය ගමනක් නෙමෙයි මේක. අන්න ඒ නිසා මේකේ මුල ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. මෙන්න මේ විදිහට අදට මගේ පුංචි බ්ලොග් එක අවසන් වෙන හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම බයි.